කළ යුතුත් නැහැ. විරුද්ධව කතා කළ යුතුත් නැහැ. නමුත් යම් පුද්ගලයෙකුට එරෙහිව යම් මුස්ලිම් වරයෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් කළොත් පැහැදිලිවම කුරාණයට එරෙහිව ක්‍රියා කර තිබෙනවායයි ඔප්පු වුණොත් එවිට අපි එහිලා දැකිය යුතුයි. නමුත් සාධක නැතිනම් ඔප්පු කළ හැකි සාක්ෂි නැතිනම් අප මධ්‍යස්ථව සිටිය යුතුයි. කුරාණය පවසන්නේ එයයි. ඔබගේ විශ්වාසය සෙලවිය යුතු නැහැ සහෝදරිය. ඔබගේ විශ්වාසය පදනම් විය යුත්තේ ඔබගේ ආගමික ග්‍රන්ථයේ තිබෙන සත්‍ය මතයි. විශ්වාසය සත්‍යමත් කර ගැනීමට හොඳම මඟ වන්නේ කුරාණය අධ්‍යයනය කිරීම. කුරාණයේ කිසිදු වරදක් ඔබට දකින්න බෑ. කිසිදු පටහැනිතාවයක් ඔබට දකින්න බෑ. කෙනෙකු එය ලීවී ඇති භාෂාව අරාබි භාෂ නොදන්නවා නම් එහි පරිවර්තනය කියවිය හැකියි. මෙන්න මෙම ග්‍රන්ථය මේ පරිවර්තනය. අබ්දුල්ලාහ් යූසුෆ් අලි විසින් ලියන ලද පරිවර්තනයක්. මෙම ශාලාවේ පිටතින් මිලදී ගන්න පුළුවන්. එනිසා සහෝදරිය ඔබ කියෙව්වොත් කුරාණය අනුව කොහොමද ජීවිතයක් ගත කළ යුත්තේ කියලා ඉන්ෂා අල්ලාහ් ඔබගේ විශ්වාසය තවත් ස්ථීර වනු ඇත. මාව විශ්වාස කරන්න. ඇයි මෙසේ අපට නිර්දේශ කර තිබෙන්නේ යන කරුණ ඔබ වටහා ගත්තොත් ඔබ ඉස්ලාමයේ නිර්දේශ කිසිවක් පිළිපැදීමට කොහෙත්ම ලැජ්ජ වන්නේ. ඔබ තේරුම් ගන්නවා නම් මාව විශ්වාස කරන්න. මම ලෝකයේ නොඑක් තැන්වල කතා පවත්වලා තියෙනවා. මේ තොප්පි දමාගෙන මේ යටිරැවුල සහිතවයි ලෝකයේ විවිධ රටවලට යන්නේ. කිසිම ගැටලුවක් ඇති වී නැහැ. ඇතැම් විට ප්‍රශ්න කිරීම තිබුණත් අන් කිසි ගැටලුවක් මට ඇති වෙලා නැහැ. ඇත්ත කියන්න මං ඇයි බිය යුත්තේ? ඒ නිසා ඔබ ඉස්ලාමය ගැන මනාව දන්නවනම් ඒ කරුණු තර්කානුකූලව දන්නවනම් ඔබ ආඩම්බර වෙයි. ඔබත් මම මට කියා ගන්නවා වගේ මුස්ලිම් මූලධර්මවාදියෙකු කියයි ආඩම්බරයෙන් කියා ගන්නවා. අස්සලාමු අලයිකුම්. මම අබ්දුරහ්මාන් අබ්දුල්ලා. සැප්තැම්බර් 11 සම්බන්ධවයි මම සඳහන් කරන්නේ. ඔබ කිව්වා එම සිද්ධිය සම්බන්ධ සාධකවල යම් හොරයක් ඇතිය කියා. ඒ නිසා තමයි ඔවුන් ඒක දෙන්නේ නැත්තේ කියා. ඇත්තෙන්ම මම මේ හොරය අන්තර්ජාලයෙන් අල්ලා ගත්තේ ini.net යන වෙබ් අඩවියෙන්. එය දැන් තහනමට ලක් කරලායි තියෙන්නේ. ඒකේ සමහර වෙබ් පිටු මට හමු වුණා. එහි පින්තූර දෙකක් තියෙනවා. එයින් එකක් ඔසාමා බින් ලාඩන්, ඊළඟ එක ඔසාමා බින් ලාඩන් වගේ රංගපාපු නළුවගේ පින්තූරය. එහි මාතෘකාවක් තියෙනවා ඒ පින්තූර වලට යටින්. ඇස් දෙකක් තියෙන ඕනම මෝඩයෙක්ට තේරුම් ගන්න පුළුවන් මෙම පුද්ගලයන් දෙදෙනා එකම කෙනෙක් නොවේ කියා. මේකයි මම ඉදිරිපත් කරන සාධකය. මගේ ප්‍රශ්නය මේකයි. මම HAL එකේ සේවය කරනවා. අපි අත්පොතක් දෙනු ලබනවා. එහි කළ යුතු දේ හා නොකළ යුතු දේ ගැන සඳහන් වෙලා තියෙනවා. එම අත්පොතේ මුල් පිටුවේ මුදුනින්ම භගවත් ගීතාවේ වැකියකුත් සඳහන් වී තියෙනවා. ඒ කියන්නේ භගවත් ගීතාවේ වැකියක කොටසක්. මම මුළු වැකියම කියවන්නම්. එහි විශේෂයෙන් සඳහන් වී තියෙනවා ඔබට සත්‍ය එනම් යහපත ආරක්ෂා කිරීමට නම් අප නපුර නැති කළ යුතුයි. එය හැර අන් මගක් නැහැ. හරි. නමුත් අපගේ හින්දු සොයුරන්ගේ විශ්වාසය වන්නේ මට අවශ්‍ය කුමක්ද කිව්වොත් ඩොක්ටර් සාකිර් නායික් මෙය පැහැදිලි කරන්න අපට තිබෙන මෙම විශ්වාසය හරිද වැරදිද කියා. ස්තුතියි. මම නැවතත් කරුණක් ඉල්ලා සිටිනවා පැමිණ සිටිනන්ගේ මෙම ස්වේච්ඡා සහෝදරයන්ගෙන්. පළමුවෙන් මම ප්‍රශ්න ලබා ගන්න කැමති මුස්ලිම් නොවන අසන්නන්. එවිට ඔවුන්ට ඇති වැරදි සංකල්ප පිළිබඳ පැහැදිලි කිරීමෙන් පසුව මුස්ලිම් අසන්නන්ගේ ප්‍රශ්න වලට යොමු වන්න පුළුවන්. ඇයි කිව්වොත් මුස්ලිම්වරු මෙවැනි වැඩසටහන් බොහෝමයකට සහභාගී. සාමාන්‍යයෙන්ම වඩා කැමති මුස්ලිම් නොවන අයට අවස්ථාව ලබා දෙන්න. ඔවුන්ගේ ප්‍රශ්න වලට පැහැදිලි කිරීම ලබා දෙන්න. ඔවුන්ට මෙවැනි අවස්ථා නිතර ලැබෙන්නේ නැහැ. ඒ සහෝදරය යොමු කළ කරුණ වලට පෙර ඔහු කිව්වා අන්තර්ජාලයේ හොරයක් ඔහුට අහු වුණා කියලා. සත්‍ය සාධකයක්. ඇත්ත. ඔසාමා බින් ලාඩන් බොරුවක් කියා. නමුත් මා නම් පවසන්නේ එයත් යම් කිසි මුලාවක් වෙන්න පුළුවන්. මම මෙතන පක්ෂපාතී වෙමින් සහෝදරයා අන්න දැක්කත්. ඔබට ලැබුණු තොරතුරු හරි කියා කියන්න මම කැමති නැහැ. එයත් ඇමරිකාවට අකමැති තවත් කෙනෙකුගේ ප්‍රෝඩාවක් වෙන්න පුළුවන්. මම මේක විශ්වාස කරන්නේ නැහැ. මම මධ්‍යස්ථව සිටීමට කැමතියි. මට පක්ෂපාතී වෙන්න බෑ. එහෙම වෙලා කියන්න පටන් ගන්න මට බෑ. ඔව් සහෝදරයා. ඔයා හරි. ඔබ දුටු දේ ඇත්තයි කිය. ඒකත් හදාපු එකක් වන්න පුළුවන්. මේවා ඔක්කොම මාධ්‍ය සෙල්ලම්. මම මාධ්‍ය හා සම්බන්ධ පුද්ගලයෙක්. මම රූපවාහිනියේ පෙනී සිටිනවා. දැනුත් මෙතන වීඩියෝ කැමරාවල් ගණනාවක් තියෙනවා. බොම්බායෙන් ගෙන ආපු. මේ වැඩසටහන් 100කටත් අධික රටවල විකාශනය වෙනවා. එනිසා අපි දන්නවා ඔබට අවශ්‍ය නම් බොහොම ලේසියෙන් ඒවා වෙනස් කරන්න පුළුවන්. මාධ්‍යයට යමක් වෙනස් කරන එක හරි ලේසි. ඔබ නොකියපු දෙයක් කිව්ව කියලා කියන්නත් පුළුවන්. ඒක හරි ලේසි.
එනිසා අපි මාධ්‍ය පැත්තක තියමු. නැවතත් මං කියනවා. අපි දන්නේ හරිද වැරදිද කියලා අල්ලාහ් තමයි දන්නේ. අපිට කිසිම සාධකයක් නැහැ. මම දැන් ඔබේ ප්‍රශ්නයට යොමු වන්නම්. එම සහෝදරයා කී ගීතා වැකිය. ඔහු ඒ අංකය කිව්වේ නැහැ. එය භගවත් ගීතාවේ 4 වන පරිච්ඡේදයේ වැකියක්. සහෝදරයා උපුටා දැක්ුවේ භගවත් ගීතාවේ 9 වෙනි පරිච්ඡේදයේ වැකියක්. ඔහු ඒ සඳහන් කළේ නැහැ. ලෝකයේ අධර්මය එනම් අසත්‍ය හේවත් ජනයා මර්ධනයට පත්වන විට සර්වබලධාරී දෙවියන් ලොවට පැමිණෙනවා විවිධ වෙස් වලින්. එය ඔවුන් හඳුන්වන්නේ අවතාර කියලා. එසේ පැමිණෙන ඔහු ලෝකේ පවතින අයුක්තිය අධර්මයේ හෝ කලබලයේ අවසන් කරනවා. අවතාර කෙනෙකු වශයෙන් ලොවට පැමිණ. එය හරිද? අපි එය සමග එකඟනවද? අපි පවසන වෙනස කුමක්ද? මුස්ලිම්වරුන් වුණ අප පවසන්නේ සර්වබලධාරී දෙවියන් ඔහුගේ පණිවිඩකරුවන් එවනවායි කියා. මිනිසුන් සත්‍යයෙන් ඈත් වන විට අල්ලාහ් කුරානයේ සඳහන් කර ඇති පරිදි ඔහු පණිවිඩකරුවන්ව ලොවට එවනවා. අල්ලාහ් පවසනවා රාත් නම් 13 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වැකියේ සෑම ජන කොටසකටම අප දූතයන් එවා ඇත්තෙමු. ඒ වගේම ෆාතිර් නම් 34 වෙනි පරිච්ඡේදයේ 24 වන වැකියේ අප විසින් මඟ පෙන්වන්නෙකු අවවාද කරන්නෙකු එවනු නොලබූ කිසිම ජන කොටසක් හෝ සමූහයක් නැත. මේ අනුව අප කියන්නේ සර්වබලධාරී දෙවියන් ඔහුගේ දූතයන් එවන ඇඩම්, මෝසස්, ජේසුස්, මුහම්මද්. ඔවුන් සියල්ලන් කෙරෙහිම අල්ලාහ්ගේ ආශිර්වාදය ඇති වේවා. ඔවුන් සියල්ලෝම සර්වබලධාරී දෙවියන්ගේ පණිවිඩකරුවන්. හින්දු භක්තිකයින් අවතාර විශ්වාස කරනවා. එනම් දෙවියන්ව වෙනස් ස්වරූපගෙන ලොවට පැමිණෙනවා කියා ඔවුන් විශ්වාස කරනවා. අපි මේ ගැන හෙට සාකච්ඡා කරනවා. නමුත් සංකල්පය බොහෝ දුරට සමානයි. අපි පණිවිඩකරුවන් යයි කියනවා. ඔවුන් කියනවා සර්වබලධාරී දෙවියන් විවිධ ස්වරූප ගන්නවා කියලා. එයයි වෙනස. වෙනස නම් ඔවුන් පවසනවා සර්වබලධාරී දෙවියන්ම එනවා කියා. වෙනස් ස්වරූප වලින්. ඒට අප එකග වන්නේ නැහැ. ඒ ක්‍රිස්තියානි ආගම පිළිගන්නේ නැහැ. ඉස්ලාමය පිළිගන්නේ නැහැ. අප පවසන්නේ කුමක්ද? බොහෝ දුරට සමාන කරුණක්. එය කේජු හුණු වගේ සමානකමක් තියෙන කරුණක්. අපි කුමක්ද කියන්නේ? සර්වබලධාරී දෙවියන් පණිවිඩකරුවන් එවනවා. මොහුන් සර්වබලධාරී දෙවියන්ගේ තෝරාගත් විශේෂ දූතයන්. ඔවුන් ලොවට එවනවා. මිනිසුන්ව සත්‍ය කරා ගමන් කරවන්න. එසේ ලොවට පැමිණි දූතයන්ගෙන් අන්තිම හා අවසානම දූතයා වන්නේ මුහම්මද් තුමායි. ඒ වගේම අල්ලාහ් ආගමික හෙළිදරව් කිහිපයක් මේවා තිබෙනවා. කිහිපයක්ම පහළ කර තිබෙනවා. එයින් නම් වශයෙන් 4ක් සඳහන් වී තිබෙනවා. ඔබලා අතරත් පරණ තෙස්තමේන්තුවේ ඒ වගේම අලුත් තෙස්තමේන්තුව යනුවෙන් ග්‍රන්ථ තියෙනවා. අපි මුස්ලිම්වරුන් කියන්නේ මේ අවසානම තෙස්තමේන්තුව කියලායි. සර්වබලධාරී දෙවියන්ගේ අවසාන මහා තෙස්තමේන්තුව කුරානයයි. සුබ සන්ධ්‍යාවක් මහතාණෙනි. මගේ නම රාජ් කුමාර්. මම වෛද්‍ය සිසුවෙක්. මගේ ප්‍රශ්නේ මේකයි. ඇයි ඉන්දියාවේ සිටින මුස්ලිම්වරු පොදු අධිකරණ ක්‍රියාවලියක් නොකඩවා ප්‍රතික්ෂේප කරන්නේ? මං අහන්නේ අද ඉන්දියාවේ සිටින මුස්ලිම්වරු ඇයි පොදු අධිකරණ ක්‍රියාවලිය නොකඩවා ප්‍රතික්ෂේප කරන්නේ? ස්තුතියි. එම සහෝදරයා ඉතා හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ඇයි ඉන්දියාවේ සිටින මුස්ලිම්වරුන් පොදු අධිකරණ ක්‍රියාවලියකට විරුද්ධ වන්නේ? ඒ කියන්නේ පොදු සිවිල් අධිකරණයක්. සහෝදරයා මම නම් පොදු සිවිල් අධිකරණයකට පක්ෂ කෙනෙක්. නමුත් එම සිවිල් අධිකරණය ප්‍රායෝගික ප්‍රතිඵල ලබා දෙන හොඳ අධිකරණයක් විය යුතුයි. මම එවන්නකට පක්ෂයි. මුළු ඉන්දියාවෙම සිටින මුස්ලිම්වරුන් ඒට විරුද්ධ වුණත් මම ඩොක්ටර් සාකිර් නායකයට පක්ෂයි. නමුත් මම වාද කරනවා, තර්ක කරනවා හොඳම අධිකරණය කුමක්ද යන්නේ? කුමක්ද හොඳම අධිකරණය? කුමක්ද හොඳම නීතිය යන කරුණ ගැන සාකච්ඡා කරන්න මම වේදිකාවට නගිනවා. ඇත්තෙන්ම ප්‍රායෝගික නීතිය ක්‍රියාවට නංවන්න. එසේ වුවොත් මම ඒට පක්ෂව කතා කරනවා. පොදු අපරාධ අධිකරණයක් සඳහා මම කතා කරනවා. ඇයි සිවිල් අධිකරණයක් පමණක්? පොදු සිවිල් අධිකරණයක්. පොදු අපරාධ අධිකරණයක්. නමුත් හොඳම අධිකරණය කුමක්ද යන කරුණ පිළිබඳ අපි සංවාදයක් පැවැත්විය යුතුයි. අද උදෑසන හින්දු කාන්තාව මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඇයි මුස්ලිම් පිරිමින්ට විවාහ 4ක් කරගන්න අවසර දී තිබෙන්නේ කියලා. ඒට මහා පැහැදිලි කිරීමක් දුන්නා. ඔවුන් එය සතුටින් පිළිගත්තා. එසේ සියල්ලෝම හොඳ තර්කයන් පිළිගෙන පිරිමියෙකුට එක විවාහයකට වඩා කරගන්න අවසර දෙන පොදු අධිකරණයක් තියෙනවා නම් හොඳයි. ලෝකයේ අද සිටින ස්ත්‍රීන්ගේ විශාල අතිරික්තයක් වෙන විසඳුමක් නැහැ. වෙන විසඳුමක් නැහැ. කිසිම ආගමකට මේට විසඳුමක් නැහැ. සෑම ආගමම පවසන්නේ එක ස්ත්‍රියක් පමණක් විවාහ කරගන්න කියලා. කුරානයේ හැර මම උදෑසනයට පැහැදිලි කිරීමක් දුන්නා. හිජාබ් ස්ත්‍රී දූෂණය වැනි කරුණු වලට මම පැහැදිලි කිරීම දුන්නා. ඉස්ලාමයේ සඳහන් කරන පරිදි දිය හැකි හොඳම දඬුවම් වන්නේ හොඳම ප්‍රතිඵල ලැබිය හැකි නිර්දේශ වන්නේ යයි. එයට පෙර පවසනවා කාන්තාවන් හිජාබේ පැළඳිය යුතුයි. අන් කාන්තාවක් දුටු විගස
තම බැල්ම පිරිමියා පහත් කරගත යුතුයි වැනි කරුණු.